ගොඩක් අයට මම දාපු වීඩියෝ එකේ සමහරවන්ට මේක පැහැදිලි නෑ. මම ඔක්කොම විස්තර දාලා තියෙනවා. බෑග් කිලෝ 20 හදලා එක බෑග් එකයි ගන්න පුළුවන්. කිලෝ 7 හදලා එකයි. මේ තමන් ගෙනියන හැම් බෑග් එක පොඩි බෑග් එකේ ගෙනියන්න පුළුවන්. ඉතින් ඒකට බෑග් තුනයි. මේ ඒකේ පොඩ්ඩක් භාගයක් විතර වැඩි වුණොත් ඒ කවුලක් නැහැ. වැඩි වුණොත් ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. අනික මේ බස් එකේ 3:00 විතර තමයි කුවේට් එකෙන් බස් එක ගන්නේ. ඒ බස් එක 3:00 ගත්තාම 11:00 සෞදි එයාපෝට් එකේ. සෞදි එයාපෝට් එකේ ටිකක් ඉන්න ඕනේ. සෞදි එයාපෝට් එකේ චෙක් කරන්න කිසි දෙයක් නැහැ. ඒ බෑග් එක දෙන්න බාර දෙනවා විතරයි. ඒක කිසිම බරක් මේ කරන්න නැහැ. සමහරව ඉන්නවා පඬිත අය බෑග් වරයි මේකට දෙන්න මේ බෑග් එක අඩු කරන්න මෙහෙම කියන්නේ. ඒ කිසි කෙනෙකුට රැවටෙන්න එපා. සෞදියේ චෙක් කරන්නේ නැහැ. සෞදියේ බෑග් එක ඒකේ මේ බර බලපු බෑග් එක විතරක්. ඒ කොලේ ගහපු බෑග් එක විතරක් එතෙන්ට බාර දෙන්න. අනිත් ටික අතේ තියාගන්න. ඉතින් බස් එක යනකොට කෑමට එහෙම නවත්තනවා. කෑම කන්න පුළුවන්. සල්ලි වලට තමයි හැමදේම ගන්න පුළුවන්. ෆයිට් එකේ වුණා සල්ලි වලට තමයි ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලට ඕන දේවල් අරගෙන යන්න. අනිවාර්යයෙන්ම પાස්පෝර්ට් එක අකාමක නම් තියෙන්න ඕනේ. අකාමක නැති වුණොත් කොහොමඩවත් යන්න බෑ. අකාමක චෙක් කරන දැන් තියෙනවා සෞදියේ බස් එකේ යනකොට. අනිවාර්යෙන් අකාමක තියෙන්න ඕනේ. මේ ප්‍රශ්න මොනවා හරි තිබ්බොත් එතනින් ඒක අහු වෙනවා. සමහරුන්ට දඩ කන්න වෙනවා. සමහරුන්ට අයින් නැවතත් කුවේට් එකටම එන්න වෙනවා. ඒක නිසා ওই ටික තමයි තියෙන්නේ. ඒ වගේම තව එකක් තියෙනවා ඔයාලට බස් එක මේ සමහරු කියනවා එම්බසි හරහාලු යන්නේ නැහැ. එම්බසියේ සම්බන්ධයක් මම නම් දන්නේ නැහැ. මම ආපු බස් එකට එම්බසි සම්බන්ධයක් නැහැ. මේ එතන ඉන්නවා බංගලි අය. එයාලා එනවටක් ගාලා ටොලි අරගෙන. ඒ ටොලි වලට ඔයාලා හොයන්නත් එපා. ඔයාගේ බෑග් එක කිලෝ 20 වලට ඇදගෙන ඉන්න බැරි කමන්නේ පොඩි දුරයි තියෙන්නේ. ඒ කිලෝ එක ඊට පස්සේ කිරලා බර වැඩි වෙන කට්ටියට හෙල්ප් කරන්න ඉන්නවා. හෙල්ප් කරන්න ඉන්නේ එයාලා ඔයාලට පේන්නේ තියෙන බඩු දානවා ඩස්බින් දාලා එයාලා ගානක් ඉල්ලන ඔයාට උදව් කරා මෙහෙම කරා කියලා. එතකොට ඔයා ඩිනර් එකක් වගේ ඔයාට ගොඩක් උදව් කළා නම් ඩිනර් එකක් දෙකක් වගේ තියාගන්න. වැඩි සල්ලි පෙන්නන්න එපා. සල්ලි එයාලා ගොඩක්ම ඉල්ලනවා. ඒක හින්දා එයාලට අහු වෙන්නත් එපා. මේ හැම තැනම කෑම මිලයි. ඒක නිසා කෑම අරගෙන යන තරමට ඔයාලට හොඳයි. ඉතින් තෙරුවන් සරණයි ආදරේ මේ හැම දිනාටම.